හායි. ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මං අද ඔයාලව එක්කන් යන්නේ අපේ රටේ දකුණු පළාතේ තියෙන සුන්දර මාදුගඟේ සංචාරයක්. මේක නම් ජීවිතේ එකම එක පාරක් හරි යන්න ඕනිම තැන. අපිට 6ට වගේ බෝට් එකට නගින්න එන්න කිව්වත් අපි යනකොට 8 විතර වුණා. මේ පාලම තමයි මේකේ තියෙන විශාලම දූපත වන මාදුවට යන පාලම. මේකෙන් හැබැයි වාහනවලට යන්න බෑ. බයික් වලට විතරයි යන්න පුළුවන්. ඔයාලා යනවා නම් අනිවාර්යෙන්ම උදේ 6 වගේ වෙනකොට බෝට් එකට නගින්න ගිහින් ඉන්න. ඉර පායනවා වගේම පරිසරයේ සුන්දරත්වය මීට වඩා ලස්සනට බලන්න පුළුවන් උදේම ගියොත්. මාදුගඟේ බෝට් සවාරිය කියන්නේ පැය 2ක 3ක ගමනක්. අපි ඉස්සෙල්ලාම යනකොට බෝට් එකට නගිද්දී අමතර කෑම මොනවා හරි අරන් යන්න අමතක කරන්න එපා. මොකද අපි බඩගින්නේ මේ සුන්දරත්වය විඳිනවට වඩා අපි මොනවා හරි කන ගමන් බෝට් එකේ ඉඳගෙන මේ සුන්දරත්වය විඳිනකොට දැනෙන ෆීලිං එක හරිම අමුතුයි. ඇහෙනවද මේ සද්දේ? ඇස් දෙකෙන් සජීවීව දකිනකොට නම් මේක හරිම ලස්සන දර්ශනයක්. මේ හරිය හැම ගහකම වගේ වවුල්ලු හිටියා. එයාලා දවල්ට මේ ගස්වල තමයිලු නිදාගන්නේ. අපි අපේ රයිඩ් එකට කතා කළේ ෆ්‍රීඩම් ට්‍රැවලර්ස් මතීෂ බෝට් සෆාරි කියන තැනට. ඇත්තටම කියන්න ඕනේ අපිව රයිඩ් එක එක්කන් ගිය මල්ලි අපිට මේ සෆාරි එක එන්ජොයි කරන්න ෆුල් සපෝට් එකක් දුන්නා. මේ හඬවල් එක්ක ඉස්සරහට යන අපිට ඈතින් සිරිපාදේ බලාගන්න පුළුවන් වුණා. බලන්නකෝ ඔයාලටත් පේනවද කියලා. අර ඈතින් පේන උඩම තියෙන කන්ද තමයි සිරිපාදේ. දකුණු ආසියාවේ 3 වන රැම්සා තෙත්බිම වන මාදුගඟේ සුන්දරත්වය විඳින්න නම් බෝට් එකක් නැතිවම බෑ. ජෛව විවිධත්වයකින් හා ඉතා සුන්දරත්වයකින් යුතු මාදුගඟ ලංකාවේ ඉතාමත් වටිනා කඩුලාන පරිසර පද්ධතියකට උරුමකම් කියන අතර මෙහි දූපත් 64ක් තිබෙන බව පැවසුවත් අද වන විට නම් දූපත් 44ක් පමණයි තියෙන්නේ. කොද්දුව, මාදුව, නයිදුව, සතපහේදුව, හොරදුව, කුරුළුදුව, ගල්මන්දුව, මඩදුව තමා මෙහි ප්‍රධාන දූපත් වෙන්නේ. ඒ වගේම ගොඩ දෙනෙක් බලපු කෝලම් කුට්ටම නාට්‍යයේ රූගත කිරීම කරලා තිබුණෙත් මේ අවටම තමා. මේ ඔයාලා දකින්නේ පුරාණ කොද්දුව රජමහා විහාරය. අපිට මේ ස්ථානයට ළඟා විය හැක්කේ බෝට්ටුවක් ආධාරයෙන් පමණයි. විශේෂයෙන්ම හේමමාලී කුමරිය සහ දන්ත කුමරු ලංකාවට දළදා වහන්සේ රැගෙන ආපු වෙලේ රාජ අනුග්‍රහය නොලැබීම නිසා ඔවුන් දන්තධාතුන් වහන්සේ ආරක්ෂා කර ගැනීමට මේ දූපත තෝරාගත් බව පුරාවෘත්තවල සඳහන් වෙනවා. අපි ඊළඟට ආවේ හරිම ලස්සන තැනකට. දේශීය විදේශීය සංචාරකයින්ගේ වඩාත් සිත්ගත් තැනක් තමයි මේ කඩුලාන පරිසරය. රතු මිල්ල, කිරළ, එළ කඩොල්, තෙල් කීරිය හා මල් කඩොල් වැනි ඉතා දුර්ලභ ගණයේ කඩුලාන ශාක අපිට මෙහි බලාගන්න පුළුවන්. ඒ වගේම මෙම ස්ථානයේ උභයජීවීන්ගෙන් මසුන්ගෙන් වගේම විවිධ පක්ෂීන්ගේ රජදහනක් වෙනවා. මේ ගඟේ ගොඩක් තැන්වල ඉස්සකොටු තියෙනවා. මොකද මේ ගමේ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වෙන්නේ සංචාරක කර්මාන්තය වගේම මත්ස්‍ය ඵලදාවයි. බලපිටිය සහ කරන්දෙනිය බල ප්‍රදේශවලට
අයත්ත මාතුකක පිහිටලා තියෙනවා. මේ සුන්දරත්වය විඳිනවා වගේම ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක්. ඉතින් මේ මාදුකගේ ජනාවාස දූපත් 3ක් පමණ තියෙනවා. විශාලම දූපත වෙන්නේ මාදුව. කුඩාම දූපත වෙන්නේ සතපහේ දූව. මේ දූපත සතපහේ හැඩයක් ගන්න නිසා තමයි ඒ නමින් හඳුන්වන්නේ. ඔයාලා මේ දකින්නේ සතපහේ දූව. මේ දූපතේ ඉතා පැරණි හින්දු කෝවිලක් තියෙනවා. කඩොලාන දූපත් දෙකක් මැදින් තමයි අපි මේ දැන් යන්නේ. බලන්නකෝ මෙතන තියෙන ලස්සන. මේ සුන්දරත්වය විඳිනවා වගේම ඒවා ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක්. මේ දූපත් දෙක පහු කරන් ඉස්සරහට යන අපිට හම්බ වුණා මත්ස්‍ය සම්බාහන මධ්‍යස්ථානයක්. ඒ කියන්නේ ෆිෂ් මසාජ් අට්ටාල කිහිපයක් අපිට හම්බ වුණා. ඉතින් මොසැම්බික් ෆිෂ් ලෙස හඳුන්වන මාළු විශේෂයක් තමා මෙතන ඉන්නේ. කුඩා උන්ගේ ඉඳන් ලොකු උන් දක්වා මේ කොටුවල වෙන වෙනම දාලා තියෙනවා. අපිට කැමති කොටුවකට කකුල දාගෙන විනාඩි 20ක් 25ක් වගේ ඉන්න පුළුවන්. රුපියල් 300ක් තමයි මේකේ ප්‍රයිස් එක වෙන්නේ. ෆොරිනර්ස්ලා නම් ආසම දෙයක් තමයි මේ තෙරපි එක. මේ මාළු විශේෂය අපේ මැරුණු වියලි හැම ඉවත් කරනවා. ඒ වගේම තමා පාදවල ස්නායුවල ක්‍රියාකාරීත්වයට ගොඩක් හොඳයි. සහ මනස රිලැක්ස් වෙන්න නියම අත්දැකීමක්. ඔයාලත් ගියොත් අනිවාර්යෙන්ම try කරන්න. ෆිෂ් තෙරපි කරන තැන ළඟම තියෙන තවත් දූපතක් තමයි කුරුඳු දූව කියන්නේ. මේ හරි අපූර්වට කුරුඳු තැලීම, කුරුඳු නිස්සාරණ ක්‍රියාවලිය ගැන විස්තර කරලා දෙනවා. තම්බල තියෙන්නේ. ඒක වල නැහැ. ඔය ගොඩක් හොඳ බීමක්. කොලෙස්ටරෝල් දිය වැඩි ආව කන්ට්‍රෝල් වෙන. ඒ වගේම තමයි බර්න් එකටත් ලෝකයේ තුල භාවිත වෙන ප්‍රධාන බීමක් තමයි කුරුඳු තේ. ඒ අතරම අපිට මෙතනින් කුරුඳු තේ එකක් බොන්න දෙනවා. කැමති කෙනෙකුට මෙතනින් කුරුඳු පොතු, කුරුඳු තෙල් වගේ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගන්න පුළුවන්. කොහොම හරි පැය 3කට විතර පස්සේ අපේ මාදුගඟේ සංචාරය අවසන් වුණා. ඇත්තට මේක ජීවිතයට සුන්දර අත්දැකීමක්.